අද අපි යන්න හදන්නේ කොළඹ කැම්පස් එකේ ඉඳලා ටොරින්ටන් ආකේඩ් එක පැත්තට. දැන් වෙලාව හවස 6:45ට 4 විතර ඇති. අපිට ආකේඩ් එකට යන්න තියෙන ලේසිම පාර තමයි UCAC එක පැත්තේ ගේට් එකෙන් දාලා තුම්මුල්ල හරහා යන එක. එහෙම වුණොත් කිලෝමීටර එකමාරක වගේ දුරක් තමයි කවර් කරන්න තියෙන්නේ. නමුත් අපි තර්ස්ටන් එක පැත්තේ ගේට් එකෙන් එළියට දාලා කිලෝමීටර් 3ක වගේ දුරක් යන්න තීරණය කරා. පොඩි රවුමක් යන්න හිතාගෙන. මේ වෙලාවේ ලොකු ට්‍රැෆික් එකක් නැහැ පාරේ. ඒක නිසා අපි 40ට 45ට වගේ ස්පීඩ් එකකින් ගියා. පාර වන් වේ නිසා තවත් ලේසි. ඔය ඉස්සරහින් පේන්නේ කොළඹ මියුසියම් එක. එතනින් අපි දකුණට දාලා යනවා. ඔතනින් පාර දෙපැත්තට බෙදෙනවා. ඔයගොල්ලෝ වම් පැත්තෙන් කෙලින්ම ගියොත් එහෙම ටවුන් හෝල් පැත්තට යන්න පුළුවන්. ඔතනින් අපි දකුණු පැත්තේ පාර තමයි යන්නේ. දකුණු පැත්තේ පාර ගිහිල්ලා අපි එතනිනුත් දකුණු පැත්තට හරවනවා. ඉස්සරහා පැත්තේ පාරෙන් එන වාහනයි මේ පැත්තේ ඉඳලා යන වාහනයි දෙකම එකට එකතු වෙන නිසා ඔතන පොඩි ට්‍රැෆික් එකක් තියෙනවා හැමදාම. හැබැයි ඒක ලොකුවට කේස් එකක් නෑ. ඉස්සරහා රවුන්ඩ් ද බෝඩ් එක සෙට් වෙනවා. එතනින් කරකවලා දකුණු පැත්තට ගියොත් අපිට ආයෙත් කැම්පස් එක පැත්තට යන්න පුළුවන්. අපි හැබැයි යන්නේ ඉන්ඩිපෙන්ඩන්ට් ආකේඩ් එක පැත්තට නිසා අපි ඔතනින් කෙලින්ම යනවා. මෙන්න මේ ටිකේ පාරේ පොඩි කඩතොළු තියෙනවා. ඒක නිසා පොඩි ගැස්සීම් ටිකක් තියෙනවා. හැබැයි වාහන අඩු නිසා අපි ඔය හරියදී 55ට 60ට වගේ ස්පීඩ් එකක් තියාගෙන ගියා. ඔය ඉස්සරහින් ඔයගොල්ලන්ට වෙන්නේ ඉන්ඩිපෙන්ඩන්ට් ආකේඩ් එක. නැත්නම් නිදහස් චතුරස්‍රය කියලා කියන්නේ. ඉස්සරහින් හරවන්න නැතුව කෙලින්ම ගියා නම් අපිට ලේසියෙන්ම ආකේඩ් එකට යන්න පුළුවන්. නමුත් පාර ආයෙ පාරක් ක්‍රොස් කරන්න වෙන නිසා අපි දකුණට හරවලා ගියා. මේ පාර ගිහිල්ලා කෙලින්ම වැටෙන්නේ බෞද්ධ ලෝක මාවතට. ඉස්සරහින් වමට දාලා මීටර් 100ක් යද්දි අපිට ටොරින්ටන් ආකේඩ් එකට යන්න පුළුවන්. ඔය වම් පැත්තේ තියෙන දැන් ටොරින්ටන් ආකේඩ් එක. අපි ළඟටම ඇවිල්ලා ඉන්නේ. අපි ඇතුළට දාමු ඉස්සරහින්. ඔන්න ඔතන ඉස්සරහින් වමට දාපුවාම අපිට ආකේඩ් එක ඇතුළට යන්න පුළුවන්. හවස 6න් පස්සේ වගේ ලයිට් දාලා තියෙන නිසා හරිම ලස්සනයි මේක. ওই විදිහට තමයි අපි කැම්පස් එකේ ඉඳලා ටොරින්ටන් ආකේඩ් එකට ආවේ.